ස්පෙෂලි මේ නිව්බෝර්න් පීරියඩ් එකේ පළවෙනි මාස ඇතුළතදී මොන වගේ එන්නත්ත ලබා දිය යුතු වෙන මොන හරි දේවල් තියනවද විශේෂයෙන් සලකා බලන්න ඕන? පළවෙනි මාසය ඇතුළත ඇත්තටම විශේෂ ප්‍රතිශාත්තිකරණයක් නැහැ BCG එනත විතරයි. ඒතර ඒක සාමාන්‍යයෙන් රෝහලෙන් මේ ටිකට් කපාගෙන එනකොට ඩිස්චාර්ජ් කරනකොට ඒක දෙනවා. ඉතින් ඒකට බෑ කියන්න එපා ප්ලීස්. මොකද ඒක තමන්ගේ ළමයාව ක්ෂය රෝගයෙන් ආරක්ෂා වෙනවා. ඒකට බෑ කියන දෙමාපියෝ ඉන්නවද? දැන් ටිකක් ඉන්නවා. හේතුව අපේ පවුලේ කවුරුත් ඉන්ජෙක්ෂන් ගහලා නැහැ. ඒ වගේ කට්ටිය ඉන්නවා. ඒ වුණාට ඒක ඔයාගේ බබාට ඒක හරි හානිකරයි. හරි. රයිට් මොකද TB කියන එක බ්‍රේන් එකට උනත් යන්න පුළුවන්. ස්පයින් එකට යන්න පුළුවන්, කිඩ්නි එකට යන්න පුළුවන්, හැමතැනම යන්න පුළුවන්. It can be deadly. Yes, there is treatment. But TB meningitis හැදුනොත් that is very very difficult. ඒ විතරක් නෙමෙයි ඔයාගේ සමාජයේ ඉන්න අනික් කට්ටියටත් ක්ෂය රෝගේ බෝ වෙනවා ඉන්ජෙක්ෂන් ගහලා නැති කට්ටිය ඉන්නකොට. So please not only yourself, you must care about the other people around you as well. So ඒක නිසා BCG එන්නත විතරයි එතකොට මේ පළවෙනි මාසය ඇතුළත යා. So 2 months වල ඉඳන් තමයි අනිත් vaccines ටික පටන් ගන්න. and vaccination record එකක් තියාගන්න එක හරිම important නේද? That's true. ඉතින් එතකොට සාමාන්‍යයෙන් හැම බබෙක්ම ඉපදුනාට පස්සේ දැන් ලංකාවේ නම් අර child health development record කියලා book එකක් හම්බ වෙනවා. It's either a pink book or a blue book. බබා පිරිමි නම් නිල් පාට පොතක්. ඒ පොත පරිස්සමින් තියාගන්න ඕන. එතකොට ඒකේ තමයි සාමාන්‍යයෙන් ඔක්කොම vaccines ටික record කරන්නේ.